දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද අරගෙන ආවා ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳව. ඉතින් මම මේ වීඩියෝ එකෙන් මොකද්ද මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය කියන්නේ, කාටද ලියාපදිංචි වෙන්න පුළුවන්, තිබිය යුතු අවම සුදුසුකම් මොනවද, ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා ඔයාලට සරල පියවර 4කින් ඉතාම කෙටියෙන් පැහැදිලි කරනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අන්තිම වෙනකම් බලන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලන ගමන් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මොකද්ද මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය කියන්නේ? මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය කියන්නේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් වසරකට 2,50,000කට අධික පිරිසක් A level විභාගයේ සඳහා පෙනී සිටිනවා. ඉතින් මේ A level විභාගයේ සඳහා පෙනී සිටින පිරිසගෙන් A level විභාගයේ සමත් වෙන්නේ සාමාන්‍යයෙන් 1,50,000ක් වගේ පිරිසක්. ඉතින් මේ 1,50,000ක් වගේ පිරිසගෙනොත් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වලට වරම් හිමි වෙන්නේ 50,000ක් වගේ පිරිසකට. ඉතින් එතනින් ඉතුරු වෙන අනිත් ලක්ෂයක වගේ පිරිස ඒකෙනුත් කොටසක්, ඒ පිරිසෙනුත් කොටසක් යනවා සාමාන්‍යයෙන් ප්‍රයිවට් යුනිවර්සිටි වල එක එක උපාධි හදාරනවා. එහෙම නැත්නම් තවත් කට්ටියක් විවිධ කෝසස් වලට වගේ ඒ වගේ දේවල් කරනවා. ඉතින් අර ඉතුරු වෙන ඒ කියන්නේ ආර්ථික අපහසුතාව තියෙන ළමයිනුත් ඔය අතර ඉන්නවා. ඉතින් මේ ළමයින්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සාධාරණයක් කරන්න ඕන හින්දා මෙන්න මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හඳුන්වලා දීලා තිබෙනවා. ඉතින් මේ ළමයින්ට මේ යටතේ ලියාපදිංචි වුණොත්, මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වුණොත් එයාලට පුළුවන් එයාලා කැමති ඕනම ප්‍රයිවට් යුනිවර්සිටි එකකින් එයාලා කැමතිම විෂය ධාරාවක් යටතේ උපාධියක් හදාරන්න. මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් ලක්ෂ 35ක් 40ක් වගේ අතර වෙන උපාධියක් නම් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 15ක වගේ අවම මුදලකට මේ ළමයින්ට හදාරන්න පුළුවන්. මෙන්න මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වෙලා මේ ණය ක්‍රමයෙන් ණයක් අරගෙන ඉතාම අවම මුදලකට එයාලා කැමතිම යුනිවර්සිටි එකකින් එයාලා කැමතිම කෝස් එක කරන්න පුළුවන්. ඉතින් මේ ණය ක්‍රමය මොකක්ද කියලා මම ඔයාලට දැන් කෙටියෙන් පැහැදිලි කරලා දුන්නා. සරල පියවර 4කින් සියලුම විස්තර අරන් එනවා මම මේ වීඩියෝ එකෙන් මේ ණය ක්‍රමය පිළිබඳව. ඉතින් එහෙනම් අපි යමු දෙවෙනි පියවරට. ඉතින් කාටද ලියාපදිංචි වෙන්න පුළුවන්? මේ ණය ක්‍රමයට ලියාපදිංචි වෙන්න පුළුවන් 2022, 2023, 2024 යන වර්ෂයන් වල A level විභාගයට පෙනී සිටි අවම S සාමාර්ථ 3ක් සහිතව හෝ විභාගයේ සමත් ශිෂ්‍යයන් සඳහා පමණයි. ඒ කියන්නේ ඔයා 2022 හෝ 2023, 2024 කියන අවුරුදු වල A level විභාගයට පෙනී ඉඳලා අවම S සාමාර්ථ 3ක් සමගින් හෝ විභාගයේ සමත් කෙනෙක් නම්, ඒත් විශ්වවිද්‍යාල වරම් නොලැබුණු කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඔයාලට තමයි මම අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මේ ණය ක්‍රමයට ලියාපදිංචි වෙන්න පුළුවන් මෙන්න මේ කියන 2022, 2023, 2024 යන අවුරුදු වල A level විභාගයට පෙනී සිටි අවම S සාමාර්ථ 3ක් සහිතව විභාගේ පාස් වුණු අයට විතරයි. ඉතින් අපි යමු වැඩි කතා නැතුව තුන්වෙනි පියවරට. අපි බලමු මොනවද මේ ණය ක්‍රමයට ලියාපදිංචි වීමට අවශ්‍ය සුදුසුකම් කියලා. ඉතින් ඔයා අවශ්‍ය සුදුසුකම් තමයි අවම S සාමාර්ථ 3ක් සහිතවත් විභාගයේ පාස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අඩුම S3ක් අරගෙන හෝ ඊට වැඩි සම්මාන ප්‍රමාණයක් අරගෙන මෙන්න මේ A level විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඊළඟ සුදුසුකම තමයි සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා අවම ලකුණු 30ක ප්‍රමාණයක් ලබාගෙන තිබීම. ඒ කියන්නේ ඔයාලා දන්න A level විභාගයේදී සාමාන්‍ය පොදු පරීක්ෂණය කියලා එකක් තියෙනවා. මේක හැමෝටම පොදුයි. ඉතින් ඔයා මෙන්න මේ පොදු පරීක්ෂණයට අවම ලකුණු 30ක ප්‍රමාණයක්වත් ලබාගෙන තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවා තවත් මේකට අවශ්‍ය සුදුසුකමක් තමයි ජෙනරල් ඉංග්‍රීසි සඳහා අඩුම S සාමාර්ථයක් හෝ, ඒ කියන්නේ A level විභාගයේදී තියෙන ජෙනරල් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා අඩුම S සාමාර්ථයක් හරි ඔයා O level විභාගයේදී ඉංග්‍රීසි විෂයට සඳහා අවම S සාමාර්ථයක් හරි අරන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට මේ දෙකම තියෙන්න ඕනේ නැහැ. එක්ක A level වල ජෙනරල් ඉංග්‍රීසි වලට S සාමාර්ථයක් හරි, එහෙම නැත්නම් ඔයා O level වලදී ඉංග්‍රීසි වලට S සාමාර්ථයක් හෝ ඊට
වැඩි සාමාර්ථයක් අරන් තියෙනවා නම් ඔයාගේ වයස අවුරුදු 25ට වඩා අඩු නම් ඔයාට පුළුවන් මෙන්න මේ ණය ක්‍රමයට ඉල්ලුම් කරන්න. හරි අපි බලමු පියවර 4. ඒ කියන්නේ අපි කොහොමද මෙන්න මේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට ලියාපදිංචි වෙන්නේ කියලා. ඉතින් මේක ඔයාට කරන්න තියෙන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ. ඒ කියන්නේ ඔයා ඔන්ලයින් තමයි ඇප්ලිකේෂන් එක පුරවලා මෙන්න මේ ණය ක්‍රමයට ලියාපදිංචි වෙන්න ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඔයාලගේ ඇප්ලිකේෂන් එකේ link එක. ඔයා ගිහිල්ලා ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉවරලා මේ ෆෝම් එක පුරවලා ඔයාලට පුළුවන් ලියාපදිංචි වෙන්න. ඉතින් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා link එක. ඒ link එක ඔබලා ඔයා ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ අදාළ ඇප්ලිකේෂන් එක පුරවලා ඔයාලා ඒක ලියාපදිංචි වෙන්න. ඉතින් මම මේ වීඩියෝ එක කරේ මේ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට සරලව ඊටම කෙටියෙන් තමයි පැහැදිලි කරේ. ඉතින් මම මේ පිළිබඳව ඒ කියන්නේ මේ ණය ක්‍රමය පිළිබඳව ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා සාමාන්‍යයෙන් ඔයාලට මේ ඇප්ලයි කරලම වීඩියෝ එකක් ඉස්සරහට අරන් එනවා. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝ දාපු ගමන් බලන්න ඕන නම් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.